අයිබෝන් අපි කලින් වීඩියෝ එකකදී බැලුවා වෛද්‍ය සැපයීම් අංශය ස්වස්ථ පද්ධතිය හරහා අස්තමේන්තුව නිකුත් කරාට පස්සේ ආයතන මට්ටමින් එන්ටර් කරන්න අවස්ථාව සැලසුවට පස්සේ කොහොමද ඒක පෙන්වන්නේ ආයතනයේ නිලධාරීන්ට කියලා. එතනදී චීෆ් ෆාමසිස්ට් ඇක්සස් එක තියෙන යූසර්ට පුළුවන් මේක බලන්න. ඊට පස්සේ යාට පුළුවන් ඒක ජෙනරේට් කරලා ඒක අසයින් කරන්න අවස්ථාව තියෙනවා පල්ලෙහා මට්ටමේ යූසර් කෙනෙකුට. අපි බලමු ඩ්‍රග් ස්ටෝර්ස් ෆාමසිස්ට් කියන යූසර්ට දැන් මේ අපි ඒක යූසර් කෙනෙකුට අසයින් කරගත්ත එස්ටිමේට් එක කොහොමද පෙන්වන්නේ කියලා. මෙතනදී වම් අත පැත්තේ මෙනු එකේ forecasted estimate වල forecast estimate request කියලා එකක් තියෙනවා. එතනදී ඔයාලට පෙනේ 2027 ඇස්තමේන්තුව CP අසයින් කරලා තියෙනවා ඩ්‍රග් ස්ටෝර්ස් යූසර්ට. මෙතනදී ඔයාලට පේන්නේ නම තියෙනවා නිලධාරියාගේ වෙයාහවුස් එක මොකක්ද කියලා තියෙනවා. expected date එක. ඒ කියන්නේ CP කවදද මේ ඇස්තමේන්තුව දෙන්න කියලා කිව්වේ කියන එක මෙතන දාලා තියෙනවා. ඒත් එක්කම estimate year එක, annual estimate එක, type එක, all estimate එක, pharmaceutical මේක status එක තාම pending තියෙන්නේ. හරි. අපි යනවා එකේ මේ I එකෙන් estimate එක ඇතුළට. ඔයාලට ඇතුළට ගියාට පස්සේ පෙනේ forecasted estimate detail කියලා එකක් තියෙනවා. එතන default item, all item, estimated item කියලා තුනක් තියෙනවා. එතනදී all item කියලා කියන්නේ estimate එකට open වෙලා තියෙන සියලුම item මෙතනදී පෙන්නනවා. හැබැයි default item වල ඔයාලට පෙනේ ඊට වඩා අඩු ප්‍රමාණයක් තියෙනවා. මේ default item වලට load වෙන්නේ අපි warehouse එකේ කලින් වීඩියෝ එකක මම සඳහන් කරා warehouse එකට assign කරගත්ත item ටික තමයි මෙතනදී පෙන්눔 කරන්නේ. එතකොට මේ warehouse එකට අපි දාගත්ත item ටික මෙතන පෙන්නනවා. pharmaceutical all estimate එක රිලීස් වෙච්ච ඒ level එකට අදාළ estimate එක මෙතනදී ඔක්කොටම පෙන්නනවා. අපි බලමු ඊළඟට estimated item වලදී කිසිම දෙයක් තාම අපි fill කරලා නැහැ. මෙතෙන්ට තමයි අපි estimate එක enter කරගන්න ඕනේ. අපි බලමු default item එකට කොහොමද estimate එකක් enter කරගන්නේ කියලා. මුලින්ම මෙතන ඔයාලට menus ටිකක් පෙන්නනවා filters වගේක්. මේ filters SR number එකට filter කරන්න පුළුවන්. when category එකට, item class එක, item category, item group එක, range එකක් ගන්නවා නම් අපිට from SR to SR වලට ගන්න පුළුවන්. ඒත් එක්කම නමකින් අපිට search කරලා මේ item ටික ගන්නත් පහසුකම මෙතන තියෙනවා. හරි. අපි බලමු estimate එකක් කොහොමද enter කරන්න තියෙන space එක අපිට තියෙන්නේ කියලා. මෙතන ඔයාලට පෙන්නනවා SR එක, item name එක, standard cost එක, ඒත් එක්කම last year estimate එක තියෙනවා. අපි estimate කරා නම් ඊට පස්සේ මෙතන total estimate එක enter කරන්න අවස්ථාව තියෙනවා. එතන මෙතන total cost එක හැදෙනවා. මෙතන deviation එකක් තියෙනවා නම් ඒක පෙන්නනවා. ඒත් එක්කම status එකක් කියලා පෙන්눔 කරනවා. අපි බලමු කොහොමද value එකක් enter කරගන්නේ කියලා. අපි ගමු උදාහරණයට අපි මම මේ පළවෙනි තුන estimate කරන්නේ. අපි ගමු මම amoxicillin tablet එක estimate කරන්නයි හදන්නේ. එතනදී මට පුළුවන් මෙන්න මේ space එකේ click කරපුවාම ඔයාලට පේනවා පල්ලෙහාට ලොකු menu එකක් වගේ එකක් open වෙනවා. ඒක අපි ගන්න තියෙන්නේ මෙන්න මෙතන මේ arrow එකෙන්. අපි මෙතන box එකේ click කරපුවාම ඒක නිකම් automatically open වෙනවා. හරි. අපි ගමු අපි මේ අවුරුද්දේ අපිට ඕන වෙලා තියෙනවා මේක මේ ආයතනයට item එකකින් 5000. ඔයාලට පේනවා ඇති මේ 5000 මම enter කරපුවාම මෙතන total cost එකක් කියලා එකක් පෙන්눔 කරනවා. ඒත් එක්කම estimation deviation එකක් කියලා පෙන්නනවා. estimation deviation එක කියන එක හැදෙන්නේ මෙන්න මේ last year estimation එක මෙතන value එකක් තිබ්බනම් ඒ value එකට වඩා කොච්චර මේක වැඩි වෙලා තියෙනවාද කියන එක. එතකොට අපි ගිය අවුරුද්දේ estimation එක අපිට මෙතන පෙන්눔 කරන්නේ. ඒක හින්දා මේ ගානත් එක්ක බලපුවම මේක 100ට
5000ක් වැඩි වෙලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අපි දැන් අපි හිතමු මේ ආයතනයේ මුලින්ම තමයි මේ එස්ටිමේට් එක කරන්නේ. ගිය අවුරුදු එස්ටිමේට් එකක් තිබ්බේ නෑ. ඒකින්ද තමයි මේ යන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා මාසවලට මේ අපේ quantity එක බෙදිලා ගිහිල්ලා තියෙනවා. මම remarks කියන එකට ඊළඟට එන්නම්. ඊට පස්සේ SR number එක, ඒකේ item name එක, ඒත් එක්කම මේක මොකක්ද, unit of measurement එක මොකක්ද, tablet එකක්, ඊට පස්සේ essential, when category එක, ABC class එක, ඊට පස්සේ මේක regulated ද complementary ද කියලා ඒ ටික මෙතන display කරනවා. ඒත් එක්කම මේක priority item එකක්, estimate එකට open වෙච්ච එකක්, formulary එක approve කරපු එකක්, formulary එකට use කරලා තියෙන පහුගිය අවුරුද්දේ, මේක consumable එකක්. yes කියලා තියෙනවා. මේට අමතරව අපිට details බලා ගන්න ඕන නම් මෙන්න මේ item details කියන එකට ගියාම අපිට සාස්ථා පද්ධතියේ මේ item එක සම්බන්ධව තියෙන detail ඔක්කොම item master එකේ තියෙන details ටික ඔක්කොම appear කරනවා. හරිද? ඊට පස්සේ මෙතන පෙන්නනවා මේක national stock එක කොච්චරක් තියෙනවද, MSD එකේ කොච්චර stock එකක් තියෙනවද සහ institutional stock එක කොච්චරද කියලා. මෙතන පල්ලෙහාන් පෙන්නනවා 2000 monthly estimate එක 2026. මේක 26 details තිබ්බනම් මෙතන details ටික පෙන්වන්න කරන්න ඕනේ. මෙතන පෙන්වන්න කරන්න. ඒත් එක්කම මේ 2026 අවුරුද්දේ estimate එක consumption එක receiving ඒ කාරණා සියලු දෙකම මෙතන පෙන්වන්න කරන්න ඕනේ. මෙතන ඊට පස්සේ පෙන්නනවා yearly issued quantity එක කොච්චරද, annual estimate එක කොච්චරද පහුගිය අවුරුදු 3ක කාලේ. ඒ වගේම මෙතන old estimate ටික පෙන්නනවා. ඒ දේවල් ටික ඔක්කොම පෙන්නනවා. මොකද මෙතන 2026 ඇස්තමේන්තුව නැති හින්දා තමයි මේ මෙතන last year estimation එක නැති වෙලා තියෙන්නේ. ඊට පස්සේ all consumption ටිකත් මෙතන පෙන්වන්න කරනවා. හරි. අපි බලමු ඊළඟට අපි කරන්න තියෙන මේක save කරගන්න එක. අපිට තියෙන මෙන්න මේ save button එක පාවිච්චි කරලා save කරන්න. හැබැයි අපිට කියනවා your total estimation was over the limit. Please enter the remark. මෙන්න මෙතන අපි දාන අගය මේ enter කරන value එක පහුගිය අවුරුද්දට වඩා 120ක් වැඩි නම් හෝ 120ක් අඩු නම් මෙන්න මේක රතු පාටින් පෙන්නනවා. දැන් මේ මෙහෙම රතු පාටින් පෙන්නුවොත් අපි අනිවාර්යෙන් reason එකක් මේකට දෙන්න ඕනේ. එතකොට මම යනවා මෙන්න මේ remarks වලට ගියාට පස්සේ අපිට predefine කරපු හේතු ටිකක් පෙන්නනවා. requested for the first time එකම new treatment unit open, epidemic, නැත්නම් low number of prescribing, high number of prescribing, ඒ වගේ හේතු ටිකක් මේකේ predefine කරලා අපි තියෙනවා. නැත්තම් මේ හේතුවක් නෙමෙයි නම් අපිට ඇත්තම හේතුව මොකක්ද කියන එක අපිට මෙන්න මේ other කියන එක select කරලා මෙතන අපිට type කරලා යන්න අවස්ථාව තියෙනවා. මෙතන ඕන තරම් type කරන්න අවස්ථාව තියෙනවා. අපි බලමු request for the first time කියන එක දාලා මම මේක ගන්නවා. මේක මේ estimate ඇතුළත් කරනවා. මම මේක save කරනවා. ඔයාලට පෙනේ ඒ item එක දැන් මෙතන මේ list එකේ නෑ. හැබැයි ඒක estimated item list එක පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මම item දෙක තුනක් මේකට enter කරගන්නම්. හරි. මෙතන ඔයාලට පේනවා දැන් estimate කියන එක පැත්තට මේ item මම තුනක් save කරලා දාගෙන තියෙනවා. දැන් හදිස්සියේ මම දැන් මෙතන default item වලින් තෝරලා එහා පැත්තට estimate item පැත්තට දානවා. නැත්නම් මේ all item පැත්තෙනුත් මට save කරලා
estimated item පැත්තට දාගන්න අවස්ථාව තියෙනවා. මම මේ පැත්තනොත් එකක් උදාහරණයකට අරගෙන ඒ පැත්තට ෆිල් කරන්න. item 4ක් අපිට මෙතන ඇවිල්ලා තියෙනවා. හරි. හදිසියේ අපි කියමුකෝ මම මේ ටික එන්ටර් කරලා ඉවරයි. හැබැයි අපේ මම DP requested date එක තියෙනවා. sorry. CP අපිට දීපු required date එක තියෙනවනේ. ඒ date එකට කලින් දවසක අපිට ඕනකම තියෙනවා නම් මේක වෙනස් කරගන්න. මෙතනින් ඕන නම් වෙනස් කරගන්න පුළුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. දාලා මේක සේව් කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා download estimate sheet කියලා එකක්. දැන් අපිට කරන්න තියෙන්නේ එන්ටර් කරනවා කියලා ආයතනේ default item තියෙන ගොඩේ බලලා එතනින් item වලට value එකක් එන්ටර් කරලා ඒක save කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක estimated item පැත්තට මේක ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අපි estimate කරන ප්‍රමාණය. දැන් එතකොට මේක මේ විදිහට estimated item ගොඩේ තියෙනවා නම් ආයතනයේ පැත්තෙන් මේක එන්ටර් වෙලා තියෙනවා. අපිට download estimate sheet කියන එකට ගියාට පස්සේ අපිට පෙන්නනවා මෙන්න මේ වගේ එකක් අපි item අපි order කරපු estimate එකට දාපු item ටික මෙතන පෙන්වුම් කරනවා. මේ තියෙන්නේ ඒ ටික මේක අපිට print එකක් ගන්න පුළුවන්. මේක print එකක් කරන් තියා ගන්නත් පුළුවන්. නැත්නම් මේක මෙහෙමම මෙතන PDF එකක් විදිහට save කරලා computer එකේ PDF එකක් විදිහට තියාගන්නත් අපිට පුළුවන්. ඒත් එක්කම මෙන්න මෙතනදී අර ඉස්සල්ලා CPට පෙන්වුවා වගේම මෙතනදීත් අපිට පුළුවන් Excel එකක් විදිහට මේ item list එක ගන්න. ඒක අපි එස්තමේන්තුව හදාගන්න කලින් අපිට මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ එස්තමේන්තුවට අදාළ details ටික Excel එකක් අපිට soft copy එකක් විදිහට අරගෙන edit කරගන්න ඒකට මෙන්න මේ report එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී පෙන්නන්නේත් Excel එකෙන් මේ item list එක සම්පූර්ණයෙන්ම අපිට එනවා. ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් එස්තමේන්තු list එකේ list එකක් ගන්න මෙතන print එකක් තියෙනවා. මේ print එකේදීත් SR number එක, item number එකයි, estimation එකයි අපිට මේ දිගට කොළවලට ගන්න අවස්ථාව දීලා තියෙනවා. මෙහෙම මදි නම් අපිට in detail ගන්න ඕන නම් Excel එක download කරලා edit කරලා හදා ගන්න පුළුවන්. Tamanට ඕනේ detail sheet එක. ඇත්තටම Drugstores Pharmacies කියන level එකේ estimate එක enter කරන්න CP required date එකට එනකල් requested date එකට දාලා තියෙන දිනයට එනකල් මේක enter කරගන්න පුළුවන්. ඒ වගේම estimated item කියන එකට ගිහිල්ලා ඒ දාපු details වෙනස් කරගන්නත් ඕනනම් අවස්ථාව මේකේ තියෙනවා. ඔය ටික තමයි Drugstores Pharmacies කෙනෙක් විදියට ඇස්තමේන්තුවක් ස්වස්ථ පද්ධතියට enter කරනකොට දැනගන්න ඕන සහ කළ යුතු කාරණය වෙන්නේ. ස්තුතියි.